අනේ නායකතුමනි අපිට දරාගන්න බැරි තරම් පිපාසයි. අපි කොහෙන්ද වතුර ටිකක් හොයාගන්නේ? ඉවසන්න දරුවනි. මට දෙනනවා මේ අසල ලොකු පොකුණක් තියෙන බව. නවතිනවා. හොඳින් බලන්න. මේ පොකුණ දෙසට ගිය අඩිසලකුණු විතරයි තියෙන්නේ. ආපහු ගොඩබිමට ආපු එක අඩිසලකුණක්වත් නැහැ. ඇයි තොපිට පිපාසේ නැද්ද? එක්ක වතුරට බැහැලා මට බිලිවියල්ලා නැත් පිපාසයෙන් මැරිලා ඵලයල්ලා. අපි වතුරත් බොනවා. හැබැයි නුඹට අපිව අල්ලන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ මේ සත්‍ය ක්‍රියාවේ බලයෙන් මේ බටවල ඇතුළත පුරුක් නැති වී දිගු නලයක් මෙන් වේවා. පුදුමයි නායකතුමනි. ඔබතුමා අල්ලපු ගමන් ඒ උණ බටේ ඇතුළත හිස් වුණා. දැන් හැමෝම මේ වගේ බටයක් අරගෙන පොකුණ වටේට පේලියට හිටගන්න. වතුර හරිම සීතලයි. අපි වතුරට අඩියක්වත් තියන්නේ නැතුව වතුර බොනවා. මතක තබා ගන්න දරුවනි. යමෙක් විපතකදී කලබල නොවි නුවණ නැමැති ඇසින් ලෝකය දකීද ඔහුට මෙවැනි සැඟවුණු උගුල් වලින් ජය ගන්න පුළුවන්.